Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අයිබෝන් කියලා පටන් ගන්නවා අදත් අපේ වීඩියෝ එක. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අපිට ප්‍රයිස් එකෙන් අඩුවට ගන්න පුළුවන් වෙන Brushless Motors තියෙන drone එක. ඉතින් මේ තියෙන්නේ ඒ drone එක M3 Max තමයි මේ drone එකේ මොඩල් එක. ඒ වගේම තමයි අද මේ වීඩියෝ එක බලලා ඉවරුණ ගමන්ම ඔයාලටත් මේ drone එක cash on delivery විදියට මගේම store එකකින් ලංකාවේ ඕනම තැනකට ගෙන්ව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ වෙද්දි ලංකාවේ ගොඩක්ම අඩු මුදලට Brushless Motors තියෙන drone හොයාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඔයත් අද මේ වීඩියෝ එක බලලා මේ drone එක order කරන්න. මොකද මේ වෙද්දිත් මේ ඩ්‍රෝන් එක මගෙන් ගොඩ දෙනෙක් ඕඩර් කරා. ඉතින් ඒ වගේම මේකෙම ඩිස්ප්ලේ රිමෝට් තියෙන ඩ්‍රෝන් එකමත් අපේ ස්ටෝර් එකේ තියෙනවා. ඉතින් ඒව ගැන මම ඔයාලට ඉස්සරහට කියන්නම්. ඉතින් ඊට කලින් අද මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එකත් subscribe කරලා මේකතු වෙන්න. එහෙමනම් අද අපි මේ වීඩියෝ එකට ගිහලා බලමු මේ M3 Max කියන ඩ්‍රෝන් එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට මේ M3 Max කියන drone එකේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ quality එකක් තියෙන box එකක් තමයි මේ drone එකට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ box එක මොන වගේද කියලා බලමු. ඉතින් box එකේ ඉස්සරහින් අපිට M3 Max කියලා මේ drone එකේ model name එක වගේම drone එකේ ලස්සන photo එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම එතනම යටින් මේ drone එකේ තියෙන options වලින් කීපයක් දාලා තියෙනවා. ඉතින් අන්තිමට අපිට මෙතන උඩින් age එක 14ට වැඩි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් වෙනනම් අපිට මේ box එකේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපි දැන් මේ box එක open කරලා බලමු. හරි ඉතින් box එක open කරපු ගමන්ම අපිට මෙන්න මේ වගේ ටිකක් ලොකු pouch එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ pouch එකත් open කරගෙන බලමු. ඉතින් pouch එක open කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපේ drone එක ලැබිලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ remote control එක ලැබිලා තියෙනවා. ඉතින් ඊටත් පස්සේ pouch එකේ වෙනම pocket එකක accessories bag එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකේ අපිට extra propellers 4ක් USB cable එකක් වගේම ඇනෙහිම තද කරගන්න ඕන කරන screw driver එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම drone එකේ propellers වල ආරක්ෂාවට දාගන්න පුළුවන් විදිහේ propeller guard 4කුත් මේ pouch එකේම ලැබිලා තියෙනවා. ඉතින් අපිට ඒ guards ඕනේ නැත්නම් ඒ ටික නොදා වුණත් මේ drone එක අපිට fly කරන්න පුළුවන්. ඉතින් ඊටත් පස්සේ මේ pouch එකේ මේ pocket එකේම drone එක fly කරන විදිය කියලා දෙන user manual එක වගේම camera එක app එකට connect කරගන්න ඕන කරන app manual එකත් ලැබිලා තියෙනවා. ඉතින් ඒත් අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා කියන්නේ මේවා නම් ඔයාලට ඕන වෙන්නේ නැහැ. මොකද මම අද මේ වීඩියෝ එකේදී මේ හැම දෙයක් ගැනම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒක නිසා මම මේ ටික දැනට පැත්තකින් තියා ගන්නවා. හරි ඉතින් අපි දැන් මේ drone එක ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තමයි අපිට මේ M3 Max කියන drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ටිකක් වෙනස් විදිහේ ලස්සන look එකක් තමයි මේ drone එකට තියෙන්නේ. ඒ වගේම කලර් එක ගත්තොත් එහෙම හොඳ ප්‍රීමියම් quality dark grey කලර් එකක් තමයි මේ මැටීරියල් එකට තියෙන්නේ. ඒ වගේම drone එකට volt 3.7ක medium power 1800ක් තියෙන lithium ion battery එකක් තමයි ලැබෙන්නේ. ඉතින් අපි දැන් drone එකේ මෙතන උඩ තියෙන power button එක තද කරගෙන ඉඳලා drone එක power on කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩි sound එකකුත් එක්කම කැමරා එකත් rotate වෙලා මේ M3 Max කියන drone එක power on වුණා. ඉතින් මම දැන් මෙහෙමම remote control එකට double A batteries 3ක් දාගන්නවා. ඉතින් මම අර කලින් කිව්ව display remote තියෙන drone එකේ නා remote එකත් charging තමයි එන්නේ. ඒත් මේකට නම් අපිට double A batteries 3ක් දාගන්න වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට remote එක මෙන්න මෙතනින් on කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ drone එක remote එකට connect කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන joystick එක උඩට කරලා ආපහු පහළට කරන එක. ඉතින් ඔයාලට පේනවා ඇති lights එහෙම blink වෙන එක නැවතිලා drone එක remote එකට connect වුණා. හරි ඉතින් අපි දැන් මේ drone එකේ look එක ගැන කතා කරොත් එහෙම හොඳ hard plastic එකකින් තමයි මේ drone එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය උසක ඉඳන් වැටුණත් drone එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි drone එකේ ඉස්සරහින් අපිට lights දෙකක් බලා ගන්න පුළුවන්.
ඉතින් ඒවගේම මේ ඩ්‍රෝන් එක තියෙන්නේ බ්‍රස්සස් මෝටර්ස් කියන ගොඩක්ම කොලිටි මෝටර්ස්. ඒ කියන්නේ ඩ්‍රෝන් එක කොහරි වැදුනත් මෝටර්ස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපිට මේ ඩ්‍රෝන් එකේ ඔබ්ස්ටිකල් අවොයිඩන්ස් සෙන්සර් සිස්ටම් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ කොටස ඇතුලේ අපිට සෙන්සර්ස් 4ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් සෙන්සර්ස් ඔන් කරලා තියෙන වෙලාවට ඩ්‍රෝන් එක පිටියක එහෙම හැප්පෙන්න ගියොත් ආපහු පිටිපස්සට එනවා. ඉතින් ඒ වගේ ගොඩක්ම ඇඩ්වාන්ස් ඩ්‍රෝන් එකක් තමයි මේ M3 Max කියලා කියන්නේ. ඒ වගේම ඩ්‍රෝන් එකේ මේන් කැමරා එක අපිට මෙන්න මේ වගේ ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් අපිට රිමෝට් එකේම අංශක 90ක් වෙනකල්ම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ ඩ්‍රෝන් එකේ යටපැත්තෙනුත් පොඩි කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මේකේ යට තියෙන දේවල් හඳුනගන්න සෙන්සර් එකක් විදිහටත් වැඩ කරනවා. ඒ වගේම තමයි අපිට ඕනේ නම් මෙන්න මේ විදිහට මේකේ ගාඩ්ස් ටික සෙට් කරගන්නත් පුළුවන්. To the system, I don't wanna be a slave. I've been doing shit my way, or the highway. And in the driveway is a nice range. හරි ඉතින් මේ අලුත්ම M3 Max කියන බ්‍රස්සස් කැමරා ඩ්‍රෝන් එක ගැන ඉතුරු දේවල් ටික කතා කරන්න කලින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න හිතාගෙන ඉන්නේ මේ ඩ්‍රෝන් එකේම display remote එහෙම තියෙන ටිකක් advanced drone එකක full review එකක්. ඉතින් ඒ වීඩියෝ එක මග අරගන්නේ නැතුව බලන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. හරි ඉතින් දැන් අපි බලමු මේ M3 Max කියන ඩ්‍රෝන් එකේ කැමරා එක app එකට connect කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න නම් අපිට මේ පවුච් එකේ ලැබිලා තිබුණ ඇප් මැනුවල් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට ලේසියෙන්ම Play Store එකෙන් KYUFO කියලා සර්ච් කරලත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Wi-Fi on කරලා එතනින් අපේ මේ ඩ්‍රෝන් එකේ name එක select කරලා කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත KYUFO කියන ඇප් එකට යන්න ඕනේ. ඉතින් ඇප් එකට ගිහිල්ලා මෙතන තියෙන ස්ටාර්ට් බටන් එක දුන්නාට පස්සේ අපේ මේ M3 Max කියන ඩ්‍රෝන් එකේ කැමරා එකේ ලයිව් view එක අපේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මෙතනින් අපිට වීඩියෝස් වගේම ෆොටෝස් එහෙම කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෝන් එක ෆ්ලයි කරන වෙලාවට අපේ මේ ෆෝන් එක ස්ක්‍රීන් එකක් විදිහට මෙන්න මේ වගේ රිමෝට් එකට හෝල්ඩ් කරගන්නත් පුළුවන්. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. හරි ඉතින් අපි දැන් මේකේ කැමරා එක ඇප් එකට කනෙක්ට් කරගන්න හැටි දන්නවා. ඉතින් දැන් අපි බලමු මේ M3 Max කියන ඩ්‍රෝන් එක හරියටම ෆ්ලයි කරන්නේ කොහොමද කියලා වගේම මේ රිමෝට් එකේ තියෙන මේ බටන්ස් වලින් මොනවද වෙන්නේ කියලා. හරි ඉතින් මේ M3 Max කියන ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න තියෙන්නේ අනිත් ඩ්‍රෝන්ස් වගේම තමයි. ඉතින් මුලින්ම අපි ඩ්‍රෝන් එක රිමෝට් එකට කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඩ්‍රෝන් එක ක්ලික් එකකින් උඩට ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ බටන් එක එකපාරක් ඔබන එක. ඉතින් ඊට පස්සේ මේ ඩ්‍රෝන් එක මෙන්න මේ වගේ සාමාන්‍ය උස්සකට ඇවිල්ලා නවතිනවා. ඉතින් ඊට පස්සේ අපි මේ ඩ්‍රෝන් එක මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙන ජොයිස්ටික් එකෙන් ඉස්සරහට පිටිපස්සට වගේම පැත්තට ෆ්ලයි කරව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඩ්‍රෝන් එක තව උඩට ගන්න වගේම පහළට ගන්න මෙන්න මේ වම් පැත්තේ තියෙන ජොයිස්ටික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ ජොයිස්ටික් එකම දෙපැත්තට කරාම මේ ඩ්‍රෝන් එක රොටේට් වෙනවා. ඉතින් අපි දැන් මේ බටන්ස් ගැන කතා කරොත් එහෙම මේ උඩම තියෙන මේ ඩ්‍රෝන් එකේ සෙන්සර්ස් ඔන් ඕෆ් කරන බටන් එක. ඉතින් ඒකෙන් සෙන්සර්ස් ඔන් කරලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දී ඩ්‍රෝන් එක කිසිම තැනක වදින්නේ නැහැ. ඒ වගේම මේ බටන් දෙකෙන් තමයි ඩ්‍රෝන් එකේ කැමරා එක උඩට පහළට කරන්නේ. ඉතින් ඒ වගේම මේ තියෙන අර one click take off landing කියන බටන් එක. ඉතින් ඒකෙන් තමයි ඩ්‍රෝන් එක ක්ලික් එකකින් උඩට ගන්න වගේම පහළට ගන්නේ. ඒ වගේම මේ තියෙන අංශක 360ක කරනම ගහන්න ඕන කරන බටන් එක. ඉතින් ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක ටිකක් උඩ තියෙද්දි මෙන්න මේ බටන් එක එකපාරක් ඔබලා ඒ පැත්තෙම ජොයිස්ටික් එක පැත්තකට කරාට පස්සේ ඩ්‍රෝන් එක අංශක 360ක කරනමක් ගහනවා. ඒ වගේම මෙන්න මේ බටන් එකෙන් පුළුවන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරවන වේගය අඩු වැඩි කරන්න. ඉතින් මේ තියෙන හෙඩ්ලස් මෝඩ් බටන් එක. ඒ වගේම මේ යට තියෙන බටන් එකෙන් තමයි ඩ්‍රෝන් එක පැත්තකට වැඩියෙන් යනවා වගේ නම් ඒක හදාගන්නේ. ඉතින් ඒක හදාගන්න කරන්න තියෙන මේ බටන් එක එකපාරක් ක්ලික් කරලා ඩ්‍රෝන් එක වැඩියෙන් යන පැත්තට විරුද්ධ පැත්තට මේ ජොයිස්ටික් එක මූව් කරන එක.
ඉතින් ඒක හරියනකල් අපි ඒක ඒ පැත්තර කරන්න ඕනේ. ඉතින් ඒත් මේ බ්‍රෑන්්නියව් ඩ්‍රෝන්ස්වල් නම් එහෙම හදන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්ස අපිට පුළුවන් හොඳ නිදහස් තැනක් බලලා එතන්ට ඩ්‍රෝන් එක ගෙනහිල්ලා මෙන්න මේ වන් ක්ලික් ලෑන්ඩින් කියන බට්න කොබල ඩ්‍රෝන් එක ලෑන්් කරගන්න. ඉතින් ඔන්න විදියට තමයි මේ ඩ්‍රෝන් එක හරියටම ෆ්ලයි කරන්නේ. ඉතින් නොතේරුණ දෙයක් තියෙනවනම් අනිවාර්යයෙන්ම WhatsApp මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝස් වලින් හරි ඒ දේවල් පැහැදිලි කරලා දෙනවා. හරි ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එක හරියටම ෆ්ලයි කරන්නත් දන්නවා. ඉතින් ඔයා දකින්න ඇති මේ ඩ්‍රෝන් එක ගොඩක්ම ලේසියෙන් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ ඩ්‍රෝන් එකේ තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඊට කලින් අපි මේ ඩ්‍රෝන් එක අවුට්ඩෝර් ෆ්ලයි කරලා බලමු මේකේ ෆ්ලයින් ටෙස්ට් එක වගේම කැමරා ටෙස්ට් එක මොන වගේද කියලා. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 yeah, go, go, go. Hustle hard, hustle every single day. I'll be making moves till I'm buried in my grave. To the system, I don't wanna be a slave. I've been doing shit my way, or the highway. And in the driveway is a nice range. Cause I grind through the climb, I invite pain. You'll never hear me, bitch, nah, I don't complain. Just gotta flip the switch and you can go and obtain anything you want, anything you need. Your mind's got the key ingredient, it's belief. They deceive with the negativity, but I just slide right by that energy. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. ඉතින් අපි දැන් මේ M3 Max කියන ඩ්‍රෝන් එක ගැන කතා කරොත් එහෙම මේ ඩ්‍රෝන් එකත් මම කලින් වීඩියෝ එකක ගෙනාවු L106 Max කියන ඩ්‍රෝන් එක වගේම ගොඩක් quality ඩ්‍රෝන් එකක්. ඒ වගේම තමයි A888 Pro වගේ ඩ්‍රෝන්ස් වල නැති obstacle avoidance sensor system එකකුත් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එකේ මේ sensors on කරලා තියෙද්දි fly කරද්දි මේ ඩ්‍රෝන් එක කිසිම බාධකයක වදින්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ කැමරා එකත් මේ price එකට ගොඩක්ම හොඳ මට්ටමක තිබුණා. ඒ වගේම ඒ කැමරා එක අපිට අංශක 90ක් remote එකෙන්ම adjust කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකට gram 150ක වගේ weight එකක් වගේම brushless motors තියෙන නිසා මේ ඩ්‍රෝන් එකේ හොඳ stable එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඩ්‍රෝන් එකෙත් අපිට one click take off landing වගේම අංශක 360ක කරනම් වගේ ගොඩක් features බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මීටර් 400ක් 500ක් වගේ range එකක මේ ඩ්‍රෝන් එක අපිට fly කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි එක charge එකකින් මේ ඩ්‍රෝන් එක විනාඩි 15ක් 20ක් වගේ වෙලාවක් play කරන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි බලමු මේ සුපිරිම M3 Max කියන brushless dual camera drone එක ඔයා ගාවටම cash on delivery විදියට ගෙන්න ගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේ drone එක ලංකාවේ ගොඩක් stores වල රුපියල් 13500ක් 14000ක් වගේ price එකකට තමයි sell වෙන්නේ. ඒත් ඇත්තටම මගේ store එකෙන් මේ drone එක රුපියල් 12650ක් වගේ ගොඩක් අඩු මුදලට nominate delivery එක්කම ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ drone එක order කරනවා නම් ඔයාට වියදම් වෙන මුල් මුදල වෙන්නේ රුපියල් 12650යි. ඉතින් අනිත් තමයි ඔයාට මේ ඩ්‍රෝන් එක ආවට පස්සේ ඒ එන කෙනාට සල්ලි දීලා මේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඕඩර් කරන්න ඔයාට කරන්න තියෙන්නේ ඔය ස්ක්‍රීන් එකේ පේන WhatsApp නම්බර් එකට මේ ඩ්‍රෝන් එක ගැන අහලා මැසේජ් එකක් දාන එක. ඊට පස්සේ මම ඔයාට මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වගේම මේකේ ඩීටේල්ස් ටිකක් දානවා. ඉතින් කොහොමදත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. මොකද මගේ ස්ටෝර් එකේ මේ ඩ්‍රෝන් එකේම ඩිස්ප්ලේ රිමෝට් තියෙන ඩ්‍රෝන් එක එහෙමත් තියෙනවා. ඉතින් ඒව ගැනත් ඔයාට එතකොට දැනගන්න පුළුවන්. You got a mind, but even ඉතින් මම නම් කියන්නේ ඔයත් මේ ඩ්‍රෝන් එක අනිවාර්යයෙන්ම ඕඩර් කරන්න. මොකද මේක තමයි මම ළඟකදී දැකපු ප්‍රයිස් එකකින් අඩුවටම ගන්න පුළුවන් වෙන brushless motors තියෙන ඩ්‍රෝන් එක. ඉතින් ඒ වගේම දැනටමත් මේ ඩ්‍රෝන් එක මගෙන් ගොඩ දෙනෙක් අරගෙන එයාලගේ අදහස් අපිට එවලා තිබුණා. ඉතින් ඒක නිසා ඔයත් අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන් එක ඕඩර් කරන්න. ඒ වගේම වෙනද වගේම මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ ඔයාලට මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක එහෙම අප්ඩේට් කරලා තියන්නම්. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාපු අපිට ප්‍රයිස් එකෙන් අඩුවට ගන්න පුළුවන් වෙන brushless drone එකක් වෙන M3 Max කියන drone එක වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාලා drones ගැන interesting ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තමයි channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙමනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊළඟට මේ drone එකේම display remote තියෙන drone එකේ full review එකෙන් හමු වෙනකල් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.